ගේම් ගහනවනේ. Nokia phone එකේ නයි ගේම් එකවත් ගහන්නේ. ගෑල්ලමයට ආස ගේම් තියෙනවා, පිල්ලමයට ආස ගේම් කියනවා. තරු විසි වෙනවා, අපිට ලකුණු වෙනවා. ගේම් ගහන්න ඇබ්බැහි වෙනවා. අනේ සර් තව ටිකක් උගන්වන්න. අනේ තව ටිකක්. සෝයි දෙවනාගරිකකට යා. අනේ මට කියන එකක් ඉවසිල්ලන්නේ නැහැ. එහෙම එක එකක් ඉන්නවද? ඉගෙන ගන්න ඕනෙමද අප්පා? අර අයියා තමයි ඊනමේ දාලා තියෙන්නේ. ගුරුවරු පුතේ. එහෙම අගේ කරන දවසක් එනවා බා. මේ තියෙනව නේද? මම මේක ලස්සන කතාවක් සර් කෙනෙක් කියන කතාවක් මම දැක්කේ. ඇත්තට මේක රියල් කතාවක්. ඒකයි මම මේ කියන්නේ. ගේම් ගහනවනේ. ඇත්ත කියපන් ගේම් ගහනවා. හරි. නිදහසටවත් නිකන් ඉදි ගේම් ගහන්නේ. Nokia phone එකේ නයි ගේම් එකවත් ගහන්නේ. Nokia phone එකේ නයි ගේම් එකේ ණය කද්දි ණය දික් වෙනවා. ආතල්. ණය ලොකු බෝලයක් කද්දි ණය ගොඩක් දික් වෙනවා ආතල්. සද්දෙකුත් එනවා චං චං චං. හරි කැතයි සද්දේ. නේ ආතල් නේ. හරි. ඒ පොඩි ගේම් එකක් නේ. Nokia phone එකේ පොඩි ගේම් එක පොඩි කාලේ අපි හැමෝම ගහලා තියෙනවානේ. පිරිමි ළමයි ගෑල් ළමයි ભેදයක් නැතුව. හැබැයි නිකන් ටිකක් ලොකු ගේම් එකක් ගහන්න හදද්දි හරිද? එහෙම ගහද්දි නිකන් පොඩි ගෑල් ළමයට ආස ගේම් තියෙනවා, පිළි ළමයට ආස ගේම් කියනවා. ඒ ගහද්දි පළවෙනි ලෙවල් එක දෙවෙනි ලෙවල් එක කවදාවත් ගේම් ගහපු නැති කෙනෙක් උනත් ගහනවනේ. ගහද්දි අම්මා පළවෙනි ලෙවල් එක ගහලා ඉවර වුණාට පස්සේ තරු විසි වෙනවා, අපිට ලකුණු වෙනවා, අපිට ඒක පේනවා. හින්න ආතල්. අඩෝ තරු ගොඩක් ආවා. අනේ ඊළඟ දෙවෙනි ලෙවල් එකට යනවා. නිකම්ම යනවා. හරිද? ඊට පස්සේ වා කරපු ලොකු වැඩක් නැහැ. අඩු එකක් දිනලා සම්පූර්ණ ෆෝන් එකේ තරු විසි වෙලා අම්මට සිරි අපිට සල්ලි ටිකක් හම්බෙලා හින්න සතුටුයි. අඩේ තුන්වෙනි එකටත් යක් සෝ යනවා. අන්න ගේම් ගහන්න ඇබ්බැහි වෙනවා. ඉගෙන ගද්දි එහෙමද? දැන් පොළොන්නරු රිවර කරා සෝ දෙවනාගරිකකට යා. අනේ මට කියන එකක් ඉවසිල්ලන්නේ නැහැ. එහෙම එක එකක් ඉන්නවද? අනේ පිස්සුද මොලේ තැලිලා දැන් නිදාගත්තා නම් හොඳයි. තාත්තා අරහේ ගොරවනවා සද්ද ඇහෙනවා. මටත් නිදාගත්තා නම් කමන්නේ. අර කට්ටිය ටීවී බලනවා. පරිප්පු එක අද නම් රහයි කියලා අම්මා කියනවා. බත් කෑම නම් හොඳයි කියලා හිතනවා. ආයේ සුදු තාත්තා කෙනෙක්ට අම්මා සුදු නාංගිය මතක් වෙනවා. එහෙම අරකුත් ඉන්නවා නේ. අරසයි අනේ සර් තව ටිකක් උගන්වන්න. අනේ තව ටිකක් මට හොඳට තේරෙනවා. ආයේ ඊළඟ ටික මොකක්ද ඊළඟ අනේ සර් 11 නෙමෙයි 12 වෙනකන් අද කරමු. ඉන්නවද? නැහැ. ඇයි ගේම් වලට එහෙම ආසාවක් ඇති වෙලා ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකට ආසාවක් ඇති නොවෙන්නේ? ගේම් ගහුවම උඹට මොනවද හම්බෙන්නේ? තරු ටිකක් පොඩ්ඩක් හම්බ වෙනවා. ඒ තරු ටික අරගෙන කඩේට ගිහිල්ලා මට කාර් එකක් දෙන්න කියන්න පුළුවන්. බෑනේ. හැබැයි ඉගෙන ගත්තා. යන්න පුළුවන් සුපිරි තැන් වලට. එතකොට ගේම් ගහන්න ඇබ්බැහි වෙන එකයි, සෙල්ලම් කරන්න ඇබ්බැහි වෙන එකයි, මෙතන ඇතුලේ පන්තියක් ඇතුලේ පාඩම් කරන්න ඇබ්බැහි නොවෙන එකයි, ඉගෙන ගන්න ඇබ්බැහි නොවෙන එකයි අතර වෙනස මොනවාද? දෙකේම ඉන්නේ අපි. ගේම් ගහන්නෙත් අපි ආසාවෙන් කටයි තියෙන දේවල් අරගෙන සෙල්ලම් කරන්නෙත් අපි ගෑල්ලමයි තවත් ගෑල්ලම එක්ක ඕපදූප කතා කරන්නේ අනීමද හලෝ ඊ කතා කරන්නෙත් අපි හැබැයි ඉගෙන ගන්නෙත් අපි වෙනස ආසාව ඒත් එක්කම බං තියෙනවා රිවෝඩ්ස් කියලා අපිට ලැබෙන දේවල් දැන් බලන්න ගේම් එකක් ගහද්දි එකපාර තරු විසි වෙලා අම්මට සිරි අපේට එන අගේ කිරීමක් කියනවා උඹ සුපිරි ඩයල් එක ඊළඟට ඵලයන් කියලා ෆෝන් එක කියනවනේ උදේ පාන්දර ගෑල් ළමයි කාපුවාම තවත් ගෑල් ළමයි හම්බෙන්නේ ඉස්කෝලේ කිට් එකේදී පන්ති ඇතුළට ගෑල් ළමයි කට්ටිය එකතු වෙලා කියනවා ෂා ඔයා සුදු වෙලා වගේ අනිත් ගෑල් ළමයි මේ ගෑල් ළමයට කියනවා ඊට පස්සේ ගෑල් ළමයා අපේ ළමයි ඒ ගෑල් ළමයා යන්නේ අනිවාර්යයෙන් ඉස්කෝලේ ඇවිදින වෙලාවට ඉන්ටර්වල් එකේදී ගෙදර යනකම්ම පොළොව මට උඩ ටිකක් උඩින් යන්න ටිකක් උඩින් යන ගැම්මේ යන්නේ යාළුවෝ කිව්වනේ මම ලස්සනයි කියලා හරිද පිරිලවත් එහෙමයි කට් එකක් කැපුවම පොඩි බයික් එකක් අරගෙන ගියාම සාම්බේ කට් එක නම් මරු බං එයා කට් එක සුපිරි බං පොඩ්ඩක් අගේ කරද්දි පොඩ්ඩක් උඩින් යනවනේ පොඩ්ඩක් ඒක අපිට මරුනේ ඇත්තටම මරු දැන් උඹලා මට අර YouTube එකේ මැසේජ් දාන්නේ හරිද කමෙන්ට් දාන්නේ සර් අද නම් හොඳට තේරුණා සුපිරි සර් අම්මට සිරි මම ඊට පස්සේ එන උඩ ඉන්නේ බං අපිට අගේ කරද්දි අපිට ඒ ගැන ආසාවක් එනවා අපිට කරන්න හිතෙනවා දැන් ඒකනේ අර ගේම් වලට දැබ්බෙහි වෙන්නේ ආසා හිතෙනවා අම්මට සිරි එන්න තරු ලකුණු දෙනවා අම්මට සිරි අපිව මාරු විදිහට අගේ කරනවා අපි යනවා රිවෝඩ්ස් අපිට අපි ගැන අගේ කිරීමක් එනවා අපි ඒකට ඇබ්බැහි වෙනවා ඊට පස්සේ හැබැයි 10 11 ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා ඉස්කෝලේ යනවා එනවා පන්ති යනවා එනවා හරිද කිසිම අගේ කිරීමක් නැහැ වාර විභාගේ තියෙනවා වාර විභාගෙලා ප්‍රතිඵල කියන අර සමීක්ෂණයේදී ගුරුවරු ඇවිල්ලා ළමයි ඇවිල්ලා දෙමව්පිය ඇවිල්ලා ළමයාගේ ප්‍රගතිය කතා කරදී ඒත් බයිනවා එදාට එන බයෙන් ඉන්නේ පොඩි හරිද පොඩ්ඩක් අවුස්සලා අම්මලා යවුවට පස්සේ ගෙදර ගිහලා අම්මා උඹට හොඳට පත බානවා එහෙමනේ හරිද
අගේ කිරීමක් නැහැ. අවුරුද්දක් දෙකක් 10 11 අවුරුදු දෙකම ඔහේ යනවා. ඒ අද්දි ඉගෙන ගන්න ඕනෙමද අප්පා? ඔය එකක් ඔයාට හිතෙනවා. අද රෑත් අරුගේ ඔන්ලයින් ක්ලාස් එක. හෙට උදේ ඉස්කෝලේ යන්නත් තියෙනවා. දහම් පාසලට මොන මගුලද හවස පන්ති යන්නත් තියෙනවා. කිසිම අගේ කිරීමක් නැහැ. ඉතින් ආසාවක් ඇති වෙන්නේ නැහැ. ගේම් එකේ නා එක ලෙවල් එකක් කියලා ඊළඟ ලෙවල් එකටදී පට්ට තරු ටිකක් විසියලා උඹට හෙන්න ගැම්මක් දෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැතුව ඔහේ නිකන් ගහගෙන යන්න දුන්නොත් ගේම් එකක් ළමයා ගහන්නේ නැහැ. ඒකට ආසාවක් ඉන්නේ නැහැ. උඹට මට බං කිසිම දෙයකට ආසාවක් ඇති වෙනවා කියන්නේ ඒක ඇතුළේ උඹට ලොකු අගය කිරීමක් එනවා. මොකක් හරි දෙයකට ආසාවක් නැහැ කියන්නේ ඒක ඔහි කරගෙන යනවා මෙලෝ දෙයක් නැහැ. ඔහි යන්නම් වල යනවා. ඕකයි වෙනස. කවුරුත් අගය කරන්නේ නැත්තම් ඕකට දෙන්න ඕන හොඳම උත්තරේ තමයි බං උඹ කරන්න ඕන දේ කවුරුත් අගය කරන්නේ නැත්තම් උඹ අගය කරපන්. ඒ කියන්නේ විභාගයක් හොඳට පාඩම් කරලා ඉවර වෙලා දැන් 10 වසර 3 වෙනි වාරේ එනවනේ. 10 වසර 3 වෙනි වාරේ විභාගේ හොඳට පාඩම් කරලා ඉවර වෙලා ප්‍රතිඵල එනවනේ. හොඳට පාඩම් කරලා ප්‍රතිඵල එනවනේ. ප්‍රතිඵල ආපු දවසට අම්මට සිර සතුටුයි. දෙවෙනි වාරයට වඩා 3 වෙනි වාර ලකුණු වැඩි. කවුරුත් අගය කරේ නැහැ කියහන්කෝ. කමක් නැහැ. අම්මා හොඳ කිව්වෙත් නැහැ, තාත්තා හොඳ කිව්වෙත් නැහැ, ගුරුවරු හොඳ කිව්වෙත් නැහැ. උඹ කණ්ඩ කැමති. හැබැයි උඹ දන්නවා දෙවෙනි වාරයට වඩා 3 වෙනි වාරේ උඹගේ ලකුණු වැඩි. හොඳයිනේ. උඹ ඒකට මහන්සි වුණානේ. උඹ අගය කරපන්. පොඩි පොඩි ආතල් ටිකක් ගනි. වැඩක් ඉවර වෙලා ඒ වැඩේ කම්ප්ලීට් වුණාට පස්සේ පොඩි ආතල්ලයක් ගනි. ඒ කියන්නේ ඔබ අද දවසේ පාඩම් කරලා ඉවර වෙලා හරිද? ඊට පස්සේ අද වැඩේ ඉවරයි. මට අද කරපු දේ මතකයි. කවුරුත් හොඳයි කිව්වේ නෑ ඔයාට. පාඩම් කරාට. ඒ වුණාට සින්දුවක් අහලා මගේ අද වැඩ ටික ඉවරයි. ඔය ආස දෙයක් කරලා ආස කෑමක් අරගෙන මම නම් පළවෙනි වාර ඉවර වෙලා ලකුණු ආවට පස්සේ නැත්නම් දෙවෙනි වාර ඉවර ලකුණු ආවට පස්සේ ලකුණු හොඳයි නා මං සතුටුයි නා මං ආසම කෑම තමයි අර TRL එක බා. අර රෝල් එක චොක්ලට් එක හරිද ළඟ තියෙනවා මයිමමල කඩේ කියලා කියන්නේ හරිද ගෙදරට හොරෙන් කේක් එකක් අරන් එනවා අරන් එලා තනියෙන් කන අම්මට පොඩ්ඩයි තාත්තට පොඩ්ඩයි දීලා නංගිට පොඩ්ඩෝ දීලා අර තනියෙන් රෝලම කද්දි බං අනිවාර්යෙන් මත් වෙනවා ඉවර වෙද්දි මත් වෙලා තියෙන හැබැයි ඒක ආතල් එක මම මගේ වැඩි ඉවරයි මට පොඩ්ඩක් ලකුණු වැඩි මම කැමතිම දේ කරනවා පොඩි චූන් එකක් ගන්න ඕනේ තමන්වත් තමන්ට වෙන කවුරුත් තමන්ව අගේ කරන්නේ නැත්තම් මම මාව අගේ කරනවා ඊට පස්සේ ආයේ මිෂන් එක ඉවරයි අගයත් කරා සතුටු වුණා අපි යන් ඊළඟ මිෂන් එකට ඔහොම තමයි මේ අවුරුදු දෙක අදින්න වෙන්නේ. ගොඩක් තැන්වල අපිව මේ අවුරුදු දෙක ඇතුළේ අගය කරන්නේ නැහැ. හැබැයි මේ අවුරුදු දෙක අපිව අගය කරලා පොඩි පොඩි ටාගට් තියාගෙන මේ සතිය වැඩ කරනවා. මේ සතිය වැඩ කරොත් ආසම දේ මම ඊට පස්සේ ගන්නවා. ආසම දේ කියලා ලොකු දෙයක් නෙමෙයි. පුංචි චොකලට් එකක්. පොඩි කැමති දෙයක්. ඊට පස්සේ මේ සතිය ඉවරයි. මිෂන් එක ඉවරයි. මිෂන් එක ඉවරයි. ඊළඟ මිෂන් එක. අර මොනවාද ගේම් වල තියෙන මේ මිෂන් එක ගහනවා අර කඳුරට ගහලා ඉවරලා ඊට පස්සේ පොඩ්ඩක් ඉඳලා එහා කඳුරට ගහනවා. ඒ කඳුරට අර යනවා ප්ලේන් එකේ. සතුටුයි. ප්ලේන් එකේ යන්න පුළුවන්. ඒකේ පෙන්නනවා. ඒ වගේ ඔයත් ඔයාගේ පැත්තේ සතියෙන් සතිය පොඩි මිෂන් එකක් ගහලා මිෂන් එක සතිය ඉවර වුණාට පස්සේ පොඩ්ඩක් සමරන්න එක. පොඩිවට සමරන්න. ආස දෙයක් කරන්න. සෙල්ලම් කරන්න පොඩ්ඩක් යන්න. මොන හරි දෙයක් ආස දෙයක් කන්න. තමන් වගේ කරන්න. සතිය මාසේ බෙදාගෙන අවුරුදු දෙක යන්න. එහෙම ගිහිල්ලා දවසක එනවා පුතා ප්‍රතිඵල දාන දවසක් O level. එදාට ඔයා වගේ කරන්න ඕනේ නෑ. ඔයා හරියට සතියෙන් සතිය ඔයා වගේ කරගෙන වට ගන්න නැතුව ඔයාගේ ගමන ගියොත් අවුරුදු දෙකක් නිමා වුණාට පස්සේ ප්‍රතිඵලයේදී අහවල් ගෙදර මාමා එහා පැත්තේ ගෙදර මාමා එහා පැත්තේ ගෙදර නැන්දා ගමේම අය ඇවිල්ලා ඔයාව අගේ කරනවා සුපිරි අගේ කිරීමක් ඉස්කෝලේට යන්න බෑ අර අයියා තමයි ඊනමේ දාලා තියෙන්නේ ගුරුවරු පුතේ කවදාත් කතා කරමු නැද්ද ගුරුවරයා ඇවිල්ලා කතා කරනවා උඹත් එක්ක ඉස්කෝලේ ඉස්සරහා ලොකු බැනර් එකක් ගහලා උඹගේ නම එකට ඇවිල්ලා මේ වාර ආවල් ඉස්කෝලේ ප්‍රතිඵලවල ඒ නමේ දැම්මේ උඹගේ නම තියෙනවා තාත්තම්මා ගැම්මට නාන්න යනවා පන්සල් යනවා කට්ටිය වැඩිපුර ඉන්න තැන් වලට යනවා වෙනදටත් වඩා යනවා ඇයි පුතාගේ ප්‍රතිඵල ගියා ප්‍රතිඵල ආවට පස්සේ තේරුණේ එහෙම අගේ කරන දවසක් එනවා බා ඒ දවස එන්න එහෙම දවසක් අපි හදා ගන්න ඕනේ හැබැයි ප්‍රතිඵල එන දවසදී උඹත් හැංගිලා අම්මයි තාත්තත් හැංගෙනවා නම් හැමෝම අහන කොහොමද පුතාගේ ප්‍රතිඵල ඒකට ඔක්කොම ලයිට් කණු තියෙන්නේ කියන්න පුළුවන්ද බා තේරුණාද ඒ නිසා තමන්ව අගේ කරන සුපිරි දවසක් එනවා පිට මිනිස්සු අගේ කරන සුපිරි දවස හදාගන්න තමන් දවසින් දවස සතියෙන් සතිය පොඩිවට තමන් ගැනම තමන් අගේ කිරීමක් කරගෙන පාඩුවේ අවුරුද්දක් දෙකක් යන්න ඕනේ එපා නොකර එහෙම වුණොත් තමන්ව පිට මිනිස්සු හැමෝම අගේ කරන දවසක් එනවාමයි
එනිසා ගේම් එකට ඇබ්බැහි වුණා වගේ සතියෙන් සතිය ඔයත් මොකක් හරි දෙයකට මිෂන් එකක් ඉවරලා මොකක් හරි සතුටක් සමරන දෙයකට ඇබ්බැහි වෙන්න. සින්දුවක් අහන්න. පොඩි දෙයක් කන්න. හදලා කන්න. හරි කට්ටියත් එක්ක එකට ඉඳලා උයලා කන්න නැත්නම් එළියට ගිහිල්ලා කන්න. පොඩි දෙයක්. එළියට ගිහිල්ලා කන්න තරම් මට නම් ඒ තරම් වත් පොසක්කමක් නැහැ. පොඩි දෙයක් මං කිව්වා කඩේ ගිහිල්ලා පොඩි දෙයක් අරන් කෑවා. මාසෙන් මාසෙට පොඩි පොඩි හෝප්ස් ටික පොඩි පොඩි ටාගට් ටිකක් තියාගන්න. අවුරුදු දෙක ගියාට පස්සේ හැමෝම එනවා. මගින් ප්‍රතිඵල අහන්න. හැමෝම ඔළුව අත ගාලා යනවා. සුපිරි. අපේ මැච් එක අපි ගහලා